මේ අපි හැමදාම කියන දෙයක් තමයි හොඳම දේ අපේ දරුවන්ට. එතකොට අපි කටයුතු අපි සංවිධානය කරගත්තේ හොඳම දෙයක් අපේ දරුවන්ට දෙන්න. හේතුව තමයි අපි ඉතිහාස විෂය නිර්දේශය ඇතුලේ කතාබහට ලක් කරන මාතෘකාවක් මහනුවර රාජධානිය. මම හිතන්නේ මේ පසුපසින් පෙරෙන දරුවෝ සියලු දෙනාටම මහනුවර රාජධානිය කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් ආයෙ උගන්වන්න දෙයක් නැහැ. අපේ ජාතිය රැකගත්තු මහා ශ්‍රේෂ්ඨ රජ කොණප්පු බණ්ඩාරේ නැත්තම් පළවෙනි විමල ධර්මසූරියේ වටාගේ දුණු කතන්දරයත් එක්ක සීතාවක රාජධානිය, ඒ වගේම මහනුවර රාජධානිය කොහොමද? ඒ වගේම දන්තුරේ බලන වගේ සටන් සිද්ධ වුණේ කොහොමද? ඒ වගේම තමයි පෘතුගීසීන් එක්ක සිදු කරපු සටන්වලදී විශේෂයෙන් අපේ උඩරට හමුදාව එහෙම නැත්නම් උඩරට රජුගේ හමුදාව අරන් ගියපු සටන් උපක්‍රම මොනවද? ඒ සියල්ල පිළිබඳව මම හිතන්නේ මන අවබෝධයක් අපි පන්ති කාමරයේ දරුවන්ට උගන්වනවා වෙනුවට මම හිතන්නේ දරුවන් මහනුවර මේ හෝරා කිහිපය මහනුවර රාජධානිය තුල ජීවත් වුණා වගේ හැඟීමක් තමයි අපිට දැනුනේ. රජකථා මාලාවක් නිර්මාණය වුණානේ පහුගිය සමයේ. හැබැයි මේ රජකථා මාලාව ඇතුලේ දේවි කුසුමාසන කියන තේමාව යටතේ නිර්මාණය වෙච්ච මෙන්න මේ ෆිල්ම් එක ඊටාම අද්විතීය නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අපි පෞද්ගලිකව අපි ආරාධනා කරනවා සියලුම දරුවන් වැඩිහිටියෝ දරුවෝ සියලු දෙනාටම මේ සිනමා පඩේ නරඹන්න එන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සනත් ගෝධික මහත්මයා අපිට මේ කටයුත්ත සාර්ථක කරගන්න මුල ඉඳලම අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරා. ජයන් සන්සිරි මහත්මයා එතුමාත් අපිව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඒ සම්බන්ධ කරගැනීමෙන් අපිව මේ දක්වා මේ දරුවන් මෙතෙන් රැගෙන එන්න මම හිතන්නේ එතුමාන්ලාගේ ඒ දුරකථන ඇමතුම පවා අපිට ලොකු ශක්තියක් වුණා මේ සිනමා පටේ නරඹන්න. ඒ වගේම දරුවන්ට මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි.